අන්නසි වගාව ගැන කතා කරද්දී අන්නසි කියලා කිව්වහම ගොඩක් අය දන්නේ ලොකු ගොඩක් අය දන්න විදියට කියන විදියට ලොකු ඉඩ ප්‍රමාණයක් ඕනේ අන්නසි හිටවන්න එහෙම තමයි කියන්නේ. ඒත් පර්චස් 15ක් වගේ පොඩි ඉඩක අන්නසි හිටවලා හොඳ ආදායමක් ගන්න පුළුවන් විදියක් ගැන තමයි මම අද කියන්න යන්නේ. මම මේක කරලා බලලා ලාභ අරගෙන තමයි මේ විස්තර දාන්නේ. මම මේ දෙවෙනි පාටත් මේක දැන් කරලා තියෙනවා. මේ ක්‍රමයේ පැහැදිලිවම මුල ඉඳන් අගට මම කියනවා මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ ඒ විතරක් නෙමෙයි මේ සාමාන්‍ය පොඩි ඉඩක අන්නසි හිටවන්න ආසාවක් අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා මේකේ විස්තර අරගෙන මේක හොඳට කරගන්න පුළුවන්. මේ හිටවලා තියෙන ක්‍රමයේ ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් අන්නසි හිටවන්නේ දෙපේලි තුන්පේලි ඒ විදිහට මේකේ ඉඩ ප්‍රමාණය අඩු ඉඩ ප්‍රමාණයක වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් විදිහට තමයි මේක හිටවලා තියෙන්නේ. මේක දැන් 1යි 2යි 3යි 4යි එක වීදියේක පේලි 4ක් හිටවලා තියෙනවා. සික්සැක් ක්‍රමයට තමයි හිටවන්නේ. මේක පැහැදිලිව පේනවා මෙහෙම බලද්දි මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි ඒ විදිහට සික්සැක් ක්‍රමයට හිටවන්නේ. මේ පේලි 4ක් තියෙනවා. මේ පළවෙනි පේලිය එතන තියෙන්නේ, මේ දෙවෙනි පේලිය, මේ තුන්වෙනි පේලිය, මේ හතරවෙනි පාරේ පේලිය. ඒතකොට එක වීදියේ පේලි 4යි. එතකොට මේ ගස් අන්නසි ගස් දෙකක් අතර පරතරය අපි තියලා තියෙනවා අඟල් 15කට වැඩිය. මේ ගහේ ඉඳන් මේ ගහට ඊට පස්සේ සික්සැක් ක්‍රමයට එනකොට ආයේ මේ ගහට අඟල් 15කට වැඩිය තියලා තියෙනවා ඊට ප්‍රමාණයක්. එතකොට මේ වීදියේ මේ ගස් ටික හරියටම පෝලිං 4ක් හිටවලා තියෙනවා එක වීදියකට. එහෙම දිගට වීදිය හිටවලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තටත් එහෙමයි තියෙන්නේ. දැන් මේ වීදියේ පැත්තෙන් බලනකොට මේ අඟල් මෙතන තියෙනවා අඟල් 15ක දුරක්. මෙහෙම අඟල් 15 තියලා තමයි මේක හිටවලා තියෙන්නේ. මේකේ පැහැදිලිව වීඩියෝ එක සම්පූර්ණයෙන් බලපුවාම මේ ක්‍රමේ හරියටම දැනගන්න පුළුවන්. මේ විදිහට තමයි අඟල් 15 දුර තියලා මේ අන්නසි ගස් හිටවලා තියෙන්නේ. මේක දැන් මාස 3මාරක් ඉවර වෙච්ච පළවෙනි පෝර මුලේ දාලා තියෙන තොටුවක් මේ තියෙන. තාමත් පෝර දිය වෙලා ඉවරත් නැහැ. හොඳට පෝර ටික අල්ලලා තියෙනවා. අනික පෝර මේ විදිහට ලොකුවට ගහපුවාම මේ පෝර මේ ගස් වලට දාන පෝර එහා ගස් වලට යනවා. එහෙම දෙපැත්තෙන් මම කණ්ඩිය වගේ හදලා තියෙනවා වීදියේ. දෙපැත්තෙන් පෝර ටික අහකට යන්නේ නැති වෙන්න. එතකොට මේ පෝලිං හතරටම මේ පෝර ටික හොඳට අල්ලනවා. එතකොට ඊළඟට මම මේක දැන් මේ විදිහට හිරවලා මේ වීදියෙන් එහා වීදියට යනකොට මේ කාණුව වගේ බේරලා ඒ පස් තමයි මෙහෙම දෙපැත්තට දාලා කණ්ඩිය හදලා තියෙන වීදි දෙකේ. එතකොට මේ වීදි දෙක අතරේ තියන්නේ අපි අඩි 2ක දුරක් විතරයි. එතකොට අන්නසි ගහ දුනහම මේ අන්නසි ගහේ මෙහෙම කොළ ඇවිල්ලා මේ කොළ මේ පැත්තෙන් එන කොළයි ඔහම ක්‍රොස් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මුලදී අපි කරන්න ඕනේ ගොඩක් වෙලාවට පළ පොඩි කාලේ අපි මේ දන කොළ ගලවලා කොඩාරෝන් ගහලා ලස්සනට කොටුව හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක නඩත්තු කරන්න ලේසි. මොකද අපි ගොඩක් වෙලාවට ඩාරෝන් ගහලා ඊට පස්සේ අර ඇට තෙල් එකක් පාවිච්චි කරනවා. දවස් 3කින් ඇට තෙල් එක ගහනවා. ඇට තෙල් කියලා දිනවා කුඹුරු වලට එහෙම ගහන ඇට විනාශ වෙන්න තනකොළ ඇට පොළවේ තියෙනවනේ. එතකොට අපිට වියදම ගොඩාක් අවම කරගන්න පුළුවන්. දැන් මෙහෙම හිටවහම සමහර අය හිතන්න පුළුවන් ලොකු වියදමක් යනවා කියලා. ලොකු වියදමක් ඇත්තටම යන්නේ නැහැ. තෙල් පෝර වලට යන වියදමත් ගොඩක් අඩු වෙනවා. මොකද මේ ගස් 4කට පෝර දාපුවාම මේ වීදිය 4ක් තියෙනකොට මේ 4 පෝර ටික මේ ගහෙන් එහා ගහට එහා ගහෙන් අනිත් ගහට එහෙම ගිහිල්ලා මේ ගානට පෝර ටික අල්ලනවා. අහකට යන්නේ නැහැ. වටෙන් මේ කණ්ඩිය වගේ මෙහෙම දාලා තියෙන ඉඳ වටෙන් එහෙම දාලා තියෙනවා. එතකොට එළියට යන්නෙත් නැහැ පෝර ටික. මේ වීදිය ඇතුළෙම තමයි පෝර ටික රැඳිලා තියෙන්නේ. එතකොට මේ වීදි දෙක අතර ලොකු පරතරයකුත් නැහැ. මෙතනක් තියෙන කාණුවක්. අඩි 2යි වීදි දෙක අතර පරතරය. එතකොට මෙතනක් තියෙන කාණුවක්. මේ දෙපැත්තෙන් හේදිලාවත් පෝර මේ කාණුවේ හිටින්නේ. මේ කාණුවට මේ අඩියක් විතර එතකොට ගස් දෙක අතර අඩි 2යි තියෙන්නේ. මේ මුලක් අඩියක් විතර ආවත් මේ කාණුවේ පෝර තිබුණත් ඒ පෝර ටිකත් මේ ගස් වලටම අල්ල ගන්නවා. එතකොට මේ ගස් හොඳට හැදුනට පස්සේ මේ තනකොළ වෙන්නේ මේක ඉඩක් නැහැ. මොකද අපි අර ඩයරෝන් පාවිච්චි කරලා දවස් 3කින් ඩයරෝන් ගහලා ඊට පස්සේ අර ඇට තෙල් කියන එක ගහන හින්දා ඒකට ලොකු වියදමක් යන්නේත් නැහැ. අපි කුඹුරු වලට පාවිච්චි කරන ඇට තෙල් කියන එක එතකොට මේ පොළවේ තියෙන ඇට ටික විනාශ වෙනවා. එතකොට නැවත ලොකු තනකොළක් මේක හැදෙන්නේ නැහැ. අතරින් පතර තනකොළ ගහක් දෙයක් මෙන්න මේ වගේ හැදුනොත් එහෙම අපිට ඒක පල්ලෙහිටන් ග්ලව්ස් එකක් දාගෙන හරි මම නම් මේ නිකන් අතින් අදින්නේ ග්ලව්ස් එකක් දාගෙන හරි මෙහෙම අතින් ගලවලා හිටන් ගහ උඩට දාන්න පුළුවන්. එතකොට ඒක වෙල්ලා යනවා. මේ විදිහට මම බලලා තිනවා සාමාන්‍යයෙන් මේ විදිහට හිටවුවහම අපි පර්චස් 15ක ඉඩක අපිට අන්නසි ගස් 1500කටත් වැඩි අන්නසි ගස් 2000ක් 2100ක් වගේ පර්චස් 15ක 4 සිරම ගණන් ගස් කොළන් නැති අපිට හිටවන්න පුළුවන්.
ගස් කොළන් තිබුණත් ගස් 1500කට වැඩිය හිටවන්න පුළුවන්. දැන් මේ අද මේ වෙනකොට අන්නසි මිල රුපියල් 350න් යනවනේ. අපි උදාහරණයක් විදියට රුපියල් 300යි කියලා ගත්තොත් අන්නසි මිල අපි මේකේ ගස් 2000ක් හිටවොත් මේ පර්චස් 15 එක ගෙඩියක් සාමාන්‍යයෙන් අන්නසි ගෙඩියක් හොඳට වැදුනහම කිලෝ 1.5කට වැඩිය හිටිනවා. අපි නිකන් එවරේජ් එකක් විදිහට කිලෝ 1යි කාටවත් දැනගන්න මම මෙහෙම ගණන් හදලා පෙන්නන්නේ. කිලෝ 1යි ගානේ එක ගානේ තිබුණත් අන්නසි ගස් 2000කට කිලෝ එක 300න් ගියොත් එහෙම අන්නසි ගස් 2000ට ලක්ෂ 6ක් ගන්න පුළුවන්. එතකොට කිලෝ එක 300න් ගියොත් අන්නසි ගස් 1000කට ලක්ෂ 3යි 2000කට ලක්ෂ 6යි. මේකේ කිලෝ එකට වැඩි ගෙඩි ගස් 2000ට අනිවාර්යෙන් කිලෝ 1.5 පයින් ගෙඩි තියෙනවා කොහොමද 1000කට වැඩිය. එතනම කිලෝ 1500කට වැඩි වෙනවා ගස් 1000කින්. එතකොට අපිට ලක්ෂ 4.5ක් ගන්න පුළුවන් ගස් 1000කින්. ඉතුරු එකෙන් කිලෝ එක ගානේ ආවත් එක ගහකින් කිලෝ එක එවරේජ් එකක් තිබුණා. සමහර ගෑ මට 900 ගෙඩි අතරින් පතරින් තියෙන්න පුළුවන්. කිලෝ 1 කිලෝ 1යි 200 ඒ වගේ තියෙන්න පුළුවන්. එහෙම ඇවිල්ලා තව කිලෝ 1000ක් තිබුණොත් එහෙම ඒත් ලක්ෂ 3ක් ගන්න පුළුවන්. එතකොට 4.5යි 3යි 7.5ක් ගන්න පුළුවන්. පර්චස් 15 කිඩමකින් මෙච්චර ආදායමක් හොයන්න පුළුවන්ද කියලා ගොඩක් වෙලාවට අපිට හිතන්නේ නැහැ. ඒ වුණාට හරියට අපි මේක කරගෙන ගියොත් නිසියාකාරව නඩත්තු කරලා හරියට පෝර ටික දාලා තෙල් ටික පළවෙනි පාර විතරයි තෙල් ගහන්න තියෙන්නේ. පෝරත් අපිට දැන් සාමාන්‍යයෙන් අන්නසි කොටුවක යන පෝර ප්‍රමාණයට වැඩිය මේ විදිහට හිටවුවාම පෝර ප්‍රමාණය අඩුයි අපි දාන. මොකද මේ ගොඩක් පෝර යන්නේ නැහැ. මොකද ලොකුවට අන්නසි කොටුව දාලා ලොකු වීදි ගහලා වීදි අතර ලොකු පරතරයක් තුනම අන්නසි හොදගෙන ගියාම අන්නසි කොටුවට ගහන පෝර ඒවා අහකට ගිහිල්ලා ඒවා නිකන් විනාශ වෙලා යනවා. දැන් ගහකට අපි කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 25ක් 30ක් 35ක් වටනවාම ඇති කියලා. ග්‍රෑම් 40ක් ගහුවොත් ඒ ටික ඔක්කොම හොදන් කියලා ග්‍රෑම් 10ක්වත් අල්ලන්නේ නැහැ. මේ ක්‍රමයට අපි දාන පොරට ග්‍රෑම් 25 නම් 25ම මේ ගහට අල්ලනවා. ඒතකොට ගස් හොඳට වැඩිලා නම් අපි ඊළඟ පාර දාන පොර ප්‍රමාණය අපිට බලලා තව ටිකක් අඩු කරලා දාන්න පුළුවන්. මොකද මේකේ මේ පෝර අහකට යන්න නැතිද ගහ හොඳට වැඩන. දැන් මාස 3මාරක ගස් කියන්නේ මේවා හොඳට වැඩිලා තියෙන්නේ. මාස 3මාරකට හොඳට හැදිලා තියෙන්නේ. දැන් අන්නසි පෝර එක අනික හිමීට දිය වෙන්නේ. ඒක අල්ලලා හිටන කාලයක්. දැන් මේක මාස 3මාරක් වෙනවා කොටු. තාම මේ මෙතන තියෙන පොඩි පෝර ඇට මේ පේනවනේ. ඔය දිය වෙච්ච නැති පෝර ඇට තියෙනවා. ඒක ක්‍රමක්‍රමෙන් දිය වෙලා අන්නසි ගස් වලට අල්ලගෙන යනවා. එතකොට මේ විදිහට මම දැන් මේ කොටුව පෙන්නන්නම්. ඉඩ දැන් මේ පොඩි ඉඩකත් මම අන්නසි ගස් 5ක් හිටවලා තියෙනවා. මේ චූටි ඉඩකත් මේ බෙදීගෙන යනකොට වීදි වලට එහෙම හිටවලා තියෙනවා. මෙතන ඉඩමයි දැනක පේලි දෙකක් හිටවලා තියෙනවා. එතකොට දැන් මෙතන 3 පේලියක් ගහලා තියෙනවා. ඉඩ තියෙන විදිහට අපි ඉඩ කළමනාකරණය කරන ගස් එහෙම අහු වෙනවා නම් ඒ තැන් කළමනාකරණය කරගෙන අපිට පුළුවන් මේ වගේ තනකොළ නැහැ ඇත්තටම. මේකයි තනකොළ වැවෙන්නෙත් නැහැ. මොකද මේ තනකොළ ඇට මේක විනාශ කරලා තියෙන්නේ. එතකොට අපිට කාට හරි දැන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා මගේ නම්බර් එකට කතා කරලා හරි මේ කොටුවට ඇවිල්ලා බලලා හරි කරන්න පුළුවන්. මොකද අපි මම කරන දේකින් තව කෙනෙක් ප්‍රතිඵලයක් ලබනවා නම් ඒක අපිටත් සතුටක්. එතකොට දැන් මේ ගොඩක් අය අන්නසි හිටවන්න ඉඳන් ඉන්නවනේ අපිට ඉඩ නැහැනේ. අපිට ලොකු ඉඩක් නැහැනේ. එහෙම කියනවා. ඉතින් එහෙම නැතුව මේ හිතවතේගේ යාළුවෙක්ගේ හරි පර්චස් 15ක ඉහළමක් තිබුණත් අපිට ලක්ෂ 7-8ක් හොයන්න පුළුවන්. දැන් මේ පර්චස් 15ක ලොකු යායක් වගේ පෙවුනට මෙතන තියෙන හරියටම පර්චස් 15ක ඉඩ ප්‍රමාණයක තමයි මේ අන්නසි ටික හිටවලා තියෙන්නේ. මෙතන කෙහෙල් ගස් 3-4කත් ඉඩ ඇරලා තියෙනවා මේ. එතකොට මේ පර්චස් 15 ප්‍රමාණය හිටවලා තියෙන අන්නසි ටික. එතකොට අන්නසි ටික ලස්සනට හැදිලා තියෙනවා. හොඳට වැඩිලා තියෙනවා. මේක මේ දෙපේලිත් ගහලා මම 3 පේලිත් ගහලා ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉඩ ගොඩක් ඉඩ අඩු තැන් වලින් දෙපේලිත් ගිහින් තියෙනවා. අඩි 2යි අන්නසි වීදයක් අතර පරතරය කියලා තියෙන්නේ. දැන් මෙතන කෙරවලෙම 3 පේලියක් ගහලා තියෙන්නේ. 3 පේලියක් තියෙන්නේ. මේ ගස් 3යි. මේ විදිහට පැත්තෙන් බලපුවම පේනවා 3 පේලිය ගස් 3ක් හිටවලා තියෙනවා. ඒතකොට ඕනම කෙනෙක්ට පොඩි ඉඩක ලොකු අන්නසි ප්‍රමාණයක් හිටවලා සමහර අය කියනවා මේ අන්නසි ගහ මේක අපි මේ ගොඩක් කල් ඉඳන් අපි පුරුදු වෙලා තියෙන ක්‍රමයේද මේක අධිගණත්ව ක්‍රමය කියලා කියන්න පුළුවන්. අපි ගොඩක් අය පුරුදු වෙලා තියෙන අන්නසි හිටවනවා නම් ලොකු ඉඩක වැඩිවිදි අතර යන්න ඕනේ, ඉඩ තියෙන්න ඕනේ. එහෙම කියනවා නේ. අපි මුලදී තනකොළ පාලනය කරගෙන නිසියාකාරව පෝර ටික දාලා හරියට හදා ගන්නවා නම් මේ කොටුවේ අපිට හැම වෙලෙම ඇවිදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි ඩයරෝන් එක ගහලා දවස් 3කින්
ඇට තෙල් එකක් ගැහුවට පස්සේ මේකේ තියෙන ඇට ටික සේරම විනාශ වුණාට පස්සේ ආයේ මේකේ පැලවෙන්න ඇට නැහැ. එතකොට හුලම් මගින් එහෙම ඇවිල්ලා මොනවා හරි පැලවෙනවා නම් අපිට දිග ග්ලව්ස් එකක් දාගෙන අත දාලා ඩෙනිම් කලිසමක් ඇඳගෙන බූට් දෙකක් දාලා ගියාම අපිට මේ අන්නසි කොටුවේ ඇවිදින එක අමාරු නැහැ. එතකොට අපිට එහෙම හැම වෙලේම ඇවිදින්න ඕනේ නැහැ. එතකොට මගෙන් සමහර අය අහලා තියෙනවා මම ඉස්සෙල්ලා දාපු වීඩියෝ එක අන්නසි පණ්ඩ පුළුවන්ද? ගෙඩිය ලොකු වෙනවද? ගෙඩිය ඇත්තටම ලොකු වෙනවා. කිලෝ 1.5 2 ගෙඩි මගේ ඇවිල්ලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳට අවුව තියෙනවා නම් ගෙඩිය ලොකුවට හැදෙනවා. එතකොට පොර තියෙනවා නම් අවුව තියෙනවා නම් අපි නිසියාකාරව රහත්තු කරනවා නම් ගෙඩිය ලොකුවට හැදෙනවා. අන්නසි දැන් වීදියක ගස් දෙකක් දාලා ඒ දුරම තියලා තව ගහක් හිටවුවා කියලා තව ගස් දෙකක් හිටවුවා කියලා මේ අන්නසි ගෙඩිය පොඩි වෙන්නේ නැහැ. ආ ගස්සේ විදියට අපි සාත්තු කරනවා නම්. එතකොට ගොඩක් අය අහලා දෙනවා මේක මේ ඇවිදින්නේ කොහොමද? යන්නේ අන්නසි කපන්න යන්නේ කොහොමද? එහෙම කියලා අපිට මේකේ වීදිය අතරින් අපිට ඩෙනිම් කලිසමක් ඇඳගෙන බූට් දෙකක් දාලා අපිට මේකේ යන්න පුළුවන්. එලා අපිට උන කොළ ටික පිහින් අන්නසි පිහින්ම කපාගෙන දිගට එහාට ගිහිල්ලා එහෙම අන්නසි ටික කපලා ගන්න පුළුවන්. කොහොමද අන්නසි කපද්දී අපි තනියෙන් නෙමෙයිනේ කපන්නේ. ඒකට තව කෙනෙකුට පාස් ගන්න පුළුවන්. ඒකට මේක එහෙම මේ වීදිය ඇතුලෙන් ට්‍රැක්ටරයක් යන්න අවශ්‍ය නැහැ. මේ පොඩි පර්චස් 15ක ප්‍රමාණයක වටෙන් උනොත් ගිහිල්ලා කපා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අන්නසි ගස් 2000ක් හිටවන්න ගොඩක් කෙනෙකුට අක්කර සාමාන්‍යයෙන් පර්චස් 40කට එහා පැත්ත ඉඩක් යනවා. 40කට එහා පැත්ත ඉඩක් යනවා සාමාන්‍ය දැනට පවතින ක්‍රම වලට හිටවන්නේ. එතකොට මේ වගේ අලුත් ක්‍රමයකට අන්නසි හිටවද්දී පර්චස් 15කට අන්නසි ගස් 2000ක් දාන්න පුළුවන්. ගස් නැත්නම් ගස් තිබුණත් අන්නසි ගස් 1500ක් අනිවාර්යයෙන්ම හිටවන්න පුළුවන්. හිටවලා ඒ ආදායමත් අනිවාර්යයෙන්ම හරියටම ගන්න පුළුවන්. මම මේක හරියටම කරලා බලලා ආදායම් අරගෙන ප්‍රතිඵල භුක්ති විඳලා තමයි මේ තවත් කෙනෙක් මේක දැනගෙන තවත් කෙනෙක් තව ආදායමක් හොයාගන්න අවශ්‍යයි කියලා හිතන නිසා තමයි මම මේ වගේ වීඩියෝ එකක් කරලා ඇත්තටම මේ විදිහට ධනමය ගොඩක් වීඩියෝ තියෙනවා. තමයි ඉස්සරහටත් දැන් අත්හදා බැලීම් කරපු සමහර භෝග පිළිබඳ පැෂන් එතකොට එනසාල් එතකොට මේවා එතකොට මම පැෂන් අතර එනසාල් එහෙම හිටවලා එහෙමත් තියෙනවා. මම ඒ වගේ වීඩියෝ ඉස්සරහට කරනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේවා බලලා හිටන් තමන්ගේ මේ තියෙන පොඩි ඉඩ ප්‍රමාණයෙන් තමන්ට අමතරව ආදායමක් හොඳ ආදායමක් අරගන්න පුළුවන්. වියදම් කරන ප්‍රමාණය වගේ 3-4 ගුණයක් අරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මම හොයාගෙන යන්නේ. මොකද මටත් ලොකු ඉඩ ප්‍රමාණ නැහැ. මම මේ පොඩි ප්‍රමාණ ඉඩ ප්‍රමාණ වලින් හොඳ ආසන්නයක් කරගෙන වැඩි ආදායමක් ලබන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මම ගණන් හදලා පෙන්නුවේ අන්නසි රුපියල් 300න් අන්නසි රුපියල් 450ට 500ට ගැනුම් මිල යන කාලේ එනවා. දැන් පහුගිය කාලේ පොඩ්ඩක් අඩු වෙලා තිබුණා. ඒ වුණාට ඒක මාසයක් වගේ තිබුණේ. එකපාරම ඊට පස්සේ අඩු වෙලා එකටක් ගාලා උඩට ආවා. දැන් 300 350 ඒ වගේ යනවා. කොහොමත් සමහර වෙලාවට එක්ස්පෝර්ට් එක හොඳට තියෙනවා නම් අන්නසි කියන වගාව සාමාන්‍ය රුපියල් 400 500 550 600 700ටත් ගිය වෙලාවල් තියෙනවා. 800ටත් ගිය වෙලාවල් තියෙනවා කොටුවෙන් ගැනුම් මිල. එතකොට ඒ වගේ ඉහළට යන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවක ඔය මම කියන ලක්ෂ 7-8 ප්‍රමාණය ලක්ෂ 10ක් වෙන්නත් පුළුවන්. කොහොමත් ආදායම අනිවාර්යයෙන්ම හොඳ ආදායමක් ගන්න පුළුවන්. හොඳ මිලක් ලැබුණොත් එහෙම ඒක වාසනාව එක්ක එකතු වෙලා හොඳ මිලක් ලැබුණොත් එහෙම අපේ උත්සාහය උනන්දුව කැපීම අපි හරියට කරලා තියෙනවා නම් ඒ කාලේට හොඳ මිලක් වුණොත් අපේ ගෙඩි කැපෙන කාලේට අපිට කියන ලක්ෂ 7-8 ඒක ලක්ෂ 10-12 වෙනකම්ම ඉහළට යන්න පුළුවන්. ඒක අනිවාර්යයි. ඒක අන්නසි වගාව කරලා හැම පාඩුවක් වෙන්නේ නැහැ. හරියට නඩත්තු කරගෙන හොඳ පැල තෝරගෙන හිටවලා අනිසියාකාරව කරනවා නම් දවසේ එක පැයක් හරි අපි ඒක පොඩ්ඩක් ඇවිදලා බලලා අඩුපාඩුවක් තියෙනවද කියලා බලලා එහෙම හැමදාම මේකටම වෙලා ඉන්න ඕන වෙන රැකියාවක් වෘත්තියක් කරන ගම අමතර ආදායමක් විදිහට තමන්ගේ පොඩි ඉඩක් තියෙනවා නම් තමන් ගත්තු ඉඩම් කෑල්ලක් මේ පර්චස් 15ක 20ක තමන්ට ඉඩම් කෑල්ලක් කොහේ නිකන් කැලේ වෙවිලා තියෙනවා නම් සුද්ධ කරලා හිටන් මේ විදිහට අන්නස් ටිකක් දාලා තමන්ම නඩත්තු කරලා ඒක තමන්ට අනික කට්ටිය ගන්න ඕනේ නැහැ කුලියට කට්ටිය ඕනේ නැහැ තමන්ටම මේක නඩත්තු කරන්න පුළුවන්. නිකන් තමන්ට මේ එක්සර්සයිස් එකක් වගේ දෙයකට වුණත් මේ තමන්ගේ නිරෝගී භාවය රැක ගන්නත් මානසික සුවය තියාගන්නත් මේක ඇත්තටම වැදගත් වෙනවා. එතකොට ආදායමකුත් වෙනවා. අපිට නිකන් ඉන්න වෙලාවට මේක අපි වැඩ කරලා මේ ආදායමක් ගන්න පුළුවන්. එතකොට මම තව වීඩියෝ කරලා තියෙනවා. මම තව අලුතෙන් කරගෙන යන දේවල් ආදායම් ඒ හොඳට ලැබපු දේවල් මම තවත් කට්ටියට ඇත්තටම කියලා ෂෙයා කරලා දානවා. එතකොට අනිවාර්යයෙන්ම ඒව බලලා හිටන් කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් කරගත්තොත් ඒක මට සතුටක්. ඇත්තටම මේ ක්‍රමය හොඳ සාර්ථකව මම කලින් කරලා ආදායමක් ලබාගෙන තියෙනවා. මම තවත් වීඩියෝකින් හම්බෙන්නම්. ගොඩක් ස්තුතියි.